අපි කොච්චර දේවල් කරත් සමහර වෙලාවටනේ සමහරු කියන කතාත් එක්ක අපිටත් හිතනවා යව මොකක්වත් කරන්නේ නැද්ද? නේ දැන් මෙහෙට අපේ සභාපතිතුමා කිව්ව කොච්චර ඒව කරාද කියලා මොකක්වත් කරන්නේ නැද්ද කියලා හිතනවා. ඇයි? දැන් හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙනවා. ගමේ ඉන්න කෙනා වගේම උඩම ඉන්න කෙනාට වැරද්දක් කරලා තියෙනවා නම් නීතිය හැම ඉදිරිපත් වෙන වෙලා තියෙනවා. දැන් ඒකට බයයි. අපි ආණ්ඩු බලය ගත්තේ මුල් කාලේ නම් ඒගොල්ලෝ කිව්වා මාස 3න් පෙරලෙනවා අපි ආධුනිකයි වැඩ කරන්න තේරෙන්නේ නැහැ. එහෙම කිව්වනේ. මාස 3න් පෙරලෙනවා සිංහල අවුරුද්දට පෙරලෙනවා දෙසැම්බර් වල පෙරලෙනවා. දෙසැම්බර් ජනාධිපති සජිත් තමයි. නේ? ඉරානි යුද්ධ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා ඔපරේෂන් එකක් කරගෙන ආවා. දැන් බාර ගන්න රෙඩි කියලා. රට වැටේ කියලා. හැබැයි දැන් එහෙම කියන්නේ නැහැ. තනි තනියෙන් බාර ගන්නවා කියලා කියනවද දැන්? එහෙම කියන්නේත් නැහැ. ලබන මාසේ බාර ගන්නවා කියනවද? දෙසැම්බර් බාර ගන්නවා කියනවද? එහෙම කියන්නේත් නැහැ. දැන් 2029 ජනාධිපතිවරු තමයි ඉන්නේ. නේ? එක පැත්තකින් ඉන්නවා කොළ පාට කට්ටිය. පහුගිය දවසේ වජිර අභිවර්ධන මහත්තයා කිව්වා 29 ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොලේ ඔළුවයි සජිත් මහත්තයාගේ කඳයි දාපු හයිබ්‍රිඩ් කෙනෙක් කියලා. ඒක අදහස මොකද්ද? රනිල් මහත්තයාගේ කඳ සවුත්තුයි. සජිත් මහත්තයාගේ කඳ තමයි ගන්න. අර නඩු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහතුරු කිව්වා වක්කුවට නරක් කියලා. දිය වැඩියාව තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, හાર્ට් එකේ නහර 4න් 3ක් බ්ලොක්. කඳ සවුත්තුයි. ඒ අතරේ වජිරාභිවර්ධන මහත්තයා කිව්වා 65න් තමයි මේ හાર્ට් එකේ සර්ජරි කරන්න හිටියේ. 65න් කරා නම් 77 දිනන රිපෙයාර් එක. දැන් 77 දී කරපින තව අවුරුදු 20ක් රට සුරක්ෂිතයි කියලා. හිතන් ඉන්නවද දන්නේ අර බයික් වගේනේ. කිලෝමීටර් 2500 රිපෙයාර් කරන්න. එහෙම හිතන් ඉන්නවද දන්නේ 77 කියන 97 දී 97 වෙනකන්. නිකන් හිතන්න. කඳ සජිත්ගෙන් ගන්නවා එතකොට. මොලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ කියන්නේ මොකද්ද? සජිත් මහත්තයාට මොලේ නෑ. ඒකනේ කියන්නේ. නැත්තම් කඳයි පොළුවයි දෙකම මිනිහෙන් ගන්න පුළුවන්. ඒකයි එහෙම කියන්නේ. 29. ඊළඟට අනිත් පැත්තේ නාමල් මහත්තයා ඇවිල්ලා කියනවා සමහර දිස්ත්‍රික් වලට ගිහිල්ලා පලාතෙම ඉන්න කට්ටිය එකතු කරගෙනනේ ජනහමුවත් යයි 2000 මම දැක්කා මාධ්‍යවල යනවා දසවන විධායක ජනාධිපති කියලා තමයි වේදිකාවට කතා කරන්නේ නේ අර ගලක් උඩ වාඩි වෙලා 20ක් ඉස්සරහ තියාගෙන කිව්වා මට 100 වක්කඩෙන් අත හොදපු එක අමතක කරන්නම බෑ කියලා. මම දන්නේ නැහැ දැන් අපේ මතක කාලේ නෙවෙයිනේ වක්කඩෙන්ද ටැප් එකෙන්ද අත හේදුවේ කියලා. හැබැයි අපිට මතක ඇති කාලේ බාප්පා අසුචි නැව ගෙනලා පෝරනවත් එක අපිට මතකයි. 100 අත හොදපු එක නෙවෙයි. නේ? ජනාධිපතිවරු වෙන්න හීනම වුණා. අර පහුගිය දවසේ රැස්වීමකට ගිහිල්ලා කිව්වා ටය 6ක් FCID එකේ ප්‍රශ්න කරලා තමයි ආවේ කියලා. දැන් මේ ගම්වල ඉන්න කවුරු හරි මාමා කෙනෙක් හොරකමක් කරලා සැකපිට පොලිසියට ගිහිල්ලා පැය ගාණක් ප්‍රශ්න කරලා ගමට ආවට පස්සේ ගෙයින් බහින්න එළියට ලැජ්ජයි නේ අපි පොලිසියට ගියාට පස්සේ ලැජ්ජයිනේ ගෙයින් එළියට බහින්න මේ අක්කු මිලියන ගණන් හොරා කාලා ඒවට ප්‍රශ්න කරන්න ගියාට පස්සේ වීරයෝ වගේ කියනවා පැය 6ක් ප්‍රශ්න කරලා තමයි ආවේ නේ හරියට නම් මොකද්ද වෙන්න ඕන යන්න ඕන ගෙදර ලැජ්ජයිනේ ගම්වල අපේ පවුලක 3 දෙනෙක් ඉන්නවන ළමයි වැඩිමල් එක්කෙනා නම් අවුල් හැබැයි දෙවෙනිය හොඳ කොල්ලා කියලා කියනවා නේ කෙල්ලෝ දෙනෙක් ඉන්නවන බාලම කෙනාට පොඩ්ඩක් විශේෂ තමයි හැබැයි ලොකු දු හොඳට හැදිච්ච දරුවෝ හැබැයි මේ පවුලම කොහොමද
පුත්තු 3 දෙනාටම නඩු. නාමල් මහත්තයා ක්‍රිෂ්ණගෙන් හොරා කෑවද නැද්ද කියලා හොයනවා. නීතිඥයෙක් හරි විදිහට හරියට උනාද නැද්ද කියලා හොයනවා. පොඩි මෙක්කෙනා චන්ද්‍රිකාව යවුවද නැද්ද හොයනවා. දෙවෙනි එක්කෙනා හරි සුදුසුකම් අනුව ආමියකට ගියාද නැද්ද හොයනවා. බාප්පට නඩු, අම්මට නඩු, ආච්චිට නඩු, බාප්පලයි පුතලට නඩු, මුළු පවුලටම නඩු. නඩු වලින් බේරෙන්න නම් මොකද්ද වෙන්න ඕන? ඉතින් ඒකොල්ලෝගේ ජනාධිපති කෙනෙක් එන්න ඕන. අපි නවත්තනවද නඩු? වෙනද ගම්වල ඉන්න ඇට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් උඩද පහළද අදාළ නැහැ. හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි රටක් හදලා තිබෙනවා වේගෙන් සංවර්ධනය වෙන. සමහර දර්ශකවල තියෙන්නේ අපි ලෝකේ 4 වෙනියට වේගෙන් සංවර්ධනය වෙන රට කියලා. හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන්නේ. විෂමද්‍රව්‍ය වලින් තොරව යන. එහෙනම් අපි හිතනවා මේ ක්‍රියාවලිය යනකොට අපි ඔබත් එක්ක ගිවිසුම්ගත වෙච්ච ඒ පොහොසත් රට ඒකට ලස්සන ජීවිතය ඔබට උරුම වෙයි කියලා. එහෙනම් අපි දේශපාලන අධිකාරී විදියට අපේ ගලපති මන්ත්‍රීතුමා අපෙදා අපි සියලු දෙනා මැදිහත් වෙනවා. අපි උපරිම කැපකිරීමක් කරනවා ඔබට ඒ ජීවිතය උරුම කරන්න. එහෙනම් අපි හිතනවා අපි ඔබ එකට ගිවිසුම්ගත වෙලා යන්න ඕන ගමනක් තමයි තිබෙන්නේ. එක එක්කෙනා එක එක කතන්දර කියයි. නමුත් ඔබ අපි දකින්න ඔබට අපිට පේන වෙනස අපිට වඩා හොඳට මේ වැඩි හිටියම තාත්තෝ දන්නවා. ඒ හින්දා අපි හැමෝම එකතු වෙලා මැදිහත් වෙමු. ඒ පොහොසත් රට හදන්න. ඒකට අපි හැමෝටම ලස්සන ජීවිත උරුම කරගමු. ඒ සඳහා මැදිහත් වෙන්න. ඒ සඳහා මහන්සි වෙන්න කියන ආරාධනාව කරමින් මම ඉහිට වෙනවා. බොහොම ස්තුතියි.